බෝධිරාජාරාම විහාරස්ථානාධිපති ශ්‍රී ධම්මජෝතිධම්ම පාසලේ ප්‍රධානාචාර්ය විශ්‍රාමරත් පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති නම කියන අවසරයි පූජ්‍ය උඩනෝ නේදානන්ද ස්වාමීන් වහන්සේගේ සහ පැමිණ සිටින ආදරණීය ආරාධිතාවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් වගේම මගේ ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් සහ ආදරණීය දූ දැරියන්ගෙන් අවසරයි. මීට ප්‍රථම මේ වේදිකාව නෙමෙයි අපිට තිබ්බේ මම හිතන්නේ අපේ විමුක්ති වලිට මතක ඇති අපිට වේදිකාව කියලා තිබ්බේ පුතේ එහා පැත්තේ ශාලාවේ. ඉතින් වෙනදා මේ වේදිකාවේ අපි කතා කරනකොට අපි කතා කරේ අර විදිහටම අවසර ටික අරගෙන ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි කියලා. හැබැයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ආදරණීය දූ දරුවන්ගෙන් අවසරයි කියලා. පොඩි සතුටක් එක්කම ලොකු දුකක් දැනෙනවා මේ වෙලාවේ අපවත් වේවදාල අපේ වටකෙදෙනිය වජිරකීර්ති හිමිපාණන් වහන්සේගේ මතකයන් මේ වෙලාවේ අපේ වල මතකයන් මගේ හිතේ ගොඩක් පාරවනවා හේතුව තමයි මට අද වගේ මතකයි මම පොඩි ළමා සාරියක් ඇඳගෙන මෙතන උඩට මගේ තාත්තා එක්ක තමයි ආවේ ඉස්සෙල්ලාම දහම් පාසලට එනකොට අපේ ලොකු හාමුදුරුවෝ ලොකු දිග වේවලා අපේ දැන් මේදානන්ද හාමුදුරුවෝ ගාව නම් මම දැක්කේ නෑ වේවලා. හැබැයි අපේ වජිරකීර්ති හාමුදුරුවෝ ගාව නම් හැම වෙලේම වේවලා පිටිපස්සට තියාගෙන හිටියා. ඉතින් ඒ වේවල මටත් වඩා උසයි. මම හරි චූටියි. දැනුත් මම ඉතින් මහ ලොකුට උසක් නැහැ. දැනුමෙන් නම් උස ඇති නමුත් මම පොඩයි. ඉතින් මේ වේවල දැක්කම මම බය වුණා එදා. ඉතින් වේවල දික් කරලා ඇහුවා මේ කණ්ණාඩිගේ දුවද කියලා. ඉතින් මේ කණ්ණාඩි කියන්න හේතුනේ මගේ තාත්තා නිසා. මගේ තාත්තා මේ අක්ෂි දෘෂ්ටි විචාරකවරයෙක් විදිහට වැඩ කරනවා. ගොඩක් අය මෙතන ඉන්න දෙමාපියෝ දන්නවා ඇති. ඒක නායක ડોක්ටර් කිව්වම දන්නවා ගොඩක් අය. ඉතින් මේ එයාවත් ආදරේ මතක් කරගන්න මොකද මගේ තාත්තා තමයි මාව දහම් පාසලට ඇදගෙන ආවේ. එක වසරේදී මාව බාර දුන්නා 2003 වර්ෂයේ. ඉතින් මේ බාර දීමත් සමග තමයි මගේ ජීවිතයේ සමකෝලත්වය සහ අද මම රජේ පාසලක සංගීත ආචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒ පන්නරේ ලැබුණේ මට අද මෙතනදී. ඒ වගේම තමයි හරිම කනගාටුයි ආචාර්ය මණ්ඩලය දිහා බලනකොට මට උගන්වපු ගුරුවරුන්ගේ 150ක් විතර මෙතන අඩුයි. සමහර අය තමන්ගේ විශ්‍රාම දිනේ ගත කරනවා. සමහර අය මෙතන නැහැ. ඉතින් මගේ මම අද කවියක් කියනවා නම් තැනක ගීතයක් කියනවා නම් මම ඒකේ පළවෙනි අඩිතාලෙම දැම්මේ මෙතනදී ඒ මගේ 4 ශ්‍රේණියේ 4 වසරේදී මගේ පන්ති බාර වෙලා හිටිය පුතේ ඕගොල්ලන්ගේ අයිරින් ටීචර් තමයි මගේ ටීචර් 4 වසරේ. එතකොට හිතන්නේ ටීචර් කොච්චර කාලයක් කොච්චර දැනුමක් බෙදලා දීලා තියෙනවද කියලා. ටීචර් තමයි මට ගහන. මට ඉස්සර අකුරු හරියට ලියන්න බෑ. ඒ කියන්නේ ලියනවා මගේ අකුරු බෝල නැහැ. හැබැයි අපේ අයිරින් ටීචර්ට ඕනේ කොහොම අකුරුද පුතේ? බෝල ලස්සන නීට් එකට තියෙන්න ඕන. පිරිසුදු වෙන්න ඕන පොත. මගේ පුරුද්දක් තියෙනවා වැරදුනොත් අනිත් පිටුවට යනකම් කොටාගෙන යනවා. පැන්සලෙන් මට ඒ තරමට තරහයි. මාව හැදුවේ අයිරින් ටීචර්. හදලා මම අර ඉස්සර දහම් පාසලේ ඉන්න පුතේ ඉස්කෝලේ යනවා වගේ. පොත් ගොඩායි මගේ බෑග් එකේ. අච්චු පොතට අමතරව මට තිබ්බා ඩබල් රූල් පොතක්, තනි රූල් පොතක්, කොට් රූල් පොතක්. ඇයි? මට දෙනවා අංක ලියාගෙන එන්න, අකුරු ලියාගෙන එන්න. බෝල අකුරු ලියලා කොහොම හරි 5 වසරට මම යනවා. 5 වසරේදී මගේ පාසලේ පන්ති බාර ගුරුතුමිය මෙතන ඉන්නවා ආදරණීය කැප්පටිබල මැඩම්. ඉතින් එයා තමයි මගේ ශිෂ්‍යත්ව ගුරුතුමිය. ඉතින් එයාට මාව බාර දෙන්නේ ලස්සනට අයිරින් ටීචර්. මට දහම් පාසලෙන් තමයි අකුරු ලියන්න හම්බුනේ. හැබැයි අපේ කැප්පටිබල මැඩම්ගේ දුව අදටත් කියනවා නංගි ඔයා එදා හරියට ඒක කරගත්තේ නැත්නම් ඔයා අපේ අම්මගේ මීටර අඩි කෝදුවෙන් කනවා ඇඟිලි වලට කිව්වා. බලනකොට කැප්පටිබල මැඩමුත් පන්තියේ ළමයිට දෙනවා. මේ ඇඟිලි පුරුක් වලට ගහනවා. මං හිතන්නේ දැන් ළමයිට එහෙම කුටි වදිනවා කියලා. දැන් ගහන්නත් බෑනේ පුතේ. මම ගුරුවරයෙක් විදියට මම දන්නවා දැන් අපිට ගහන්න බෑ දරුවන්. ගැව්වොත් අම්මලා එනවා. හැබැයි අපේ අම්මා තාත්තා කවදාවත් දහම් පාසලට ඇයි ගහුවේ කියාගෙන ඇවිත් නැහැ. ඒ වගේම තමයි මෙතන නැහැ අපේ විගාරස මට අසනීප තත්ත්වයක් කියලා මට 6 ශ්‍රේණියේදී එන්න ලැබෙන්නේ නැහැ මේ පද්‍ය ගායනා තරඟ වලට. මට කියන්න බැරි වුණා 4 ශ්‍රේණියේදී කොහොම හරි පළාත් මට්ටමට එනකම් මම ජයග්‍රහණය ලබාගෙන ආවා. ඉතින් 5 ශ්‍රේණියේදී මම හැමදාම දහම් පාසල් ආවා.
බලලා දැන් මම 2003 එක වසරට ආවේ. එතකොට බලලා බලන්න පුතේ මගේ 5 වසරේදී මගේ අවුරුද්දේ අපේ නාම ලේඛන නැති තවමත් මේ. නාම ලේඛන වල බලන්න මගේ සයිනුත් බල එක නැහැ කියලා ගහලා බලන්න කවද්ද ආවේ නැත්තේ කියලා. අපි ශිෂ්‍යත්වයේ කියලා ආවේ නැත්තේ නෑ. අපි ආවා මාත් එක්ක අපේ යාළුවෝ ගොඩාක් ආවා. අපේ අම්මා කවදාවත් ශිෂ්‍යත්වයට මාව පැන්නුවේ. ලැජ්ජ වෙන්න ඕනේ නෑ මගේ ලකුණු 145යි. බැලුවේ 150යි. පහක අඩුවක් ආවා. හැබැයි අපේ අම්මට හරිය නන්දු දීප මාව නුවරට දාන්න. මම ඒවට මේවා වෙන්නේ නැහැ. මොකද මගේ උණක් තියෙනවා. තැනක හිටියොත් එතනම තමයි ඉන්නේ කියලා. ඔය 6 ශ්‍රේණියේදී 10 දෙනෙකුට තෝරගන්නවා. ඒතු පද්ද ගානවලට එන්න බැරි වෙනවා ඒ දින තෝරගන්න දවසේ. හැබැයි අපේ අම්මලා කවදාවත් මේ අපේ ළමයා තමයි කලින් තින්නේ මේ ළමයා. ඒ නිසා මෙයාව හැම අවුරුද්දකම ඒකටම දාන්න කියාගෙන කවදාවත් ඇවිල්ලා නැහැ දහම් පාසලට. දහම් පාසලේ ගුරුවරයා කියන්නේ පාරේ ගුරුවරයා කියන එක තමයි යාළට ආවේ. ඉතින් ඔය 6 වසරේදී දහම් දැනුම තෝරගන්නකොට විකාරස තමයි පන්ති පාර හිටියේ. මට මතකෙ හිටින්නේ නැහැ. පස්සේ සර් මට කිව්වා ඔයාගේ පොත අරගෙන අච්චු පොත අරගෙන පුතේ ඔයාට තියෙන පාඩම් වල ඔයාට වටිනවා කියලා හිතන ටික ඔයා ලියන්න. මම ලිව්වා. හැබැයි ඒ දවස්වල හැමදාම හවසට අපිව ගෙන්නවා ඉස්කෝලේ විමුක්ති මාලිට මතකද නැහැ අපිව ගෙන්නවා. තරඟ තියෙනකොට හැමදාම හවසට ගෙන්නනවා ප්‍රැක්ටිස් කරන්න. අපි එනවා. එක සැරයක් එනකොට මගේ පාඩම් බැලුවේ වෙන කවුරුත් නෙමෙයි අයේෂා ටීචර්යි අනෝජා ටීචර්යි. වෙනදා විකාරස තමයි බැලුවේ. මට බනින්නේ. එයා කොල්ලොන්ට සැරයි කෙල්ලොන්ට ආදරේ. මම හිතුවා ඒක පිළිගයි කියලා මෙතන ඉන්නයි. ඉතින් අනෝජා ටීචර් ආයෂා ටීචර් එදා මට ටොක්කු ඇන්නමු නැති එක විතරයි හේතුව මට පාඩම් හිටින්නේ නැහැ. හැබැයි ඒ ගුරුවරු දෙන්න හින්දා තමයි මම එදා කොහොම හරි එදත් පළාත් මට්ටමේම ජයග්‍රහණයක් දහම් පාසලට අරගෙන ආවා. දැන් මම මෙතන කතා කරනවා. බය නැතුව ඉඳගෙන මයික්‍රොෆෝනේ අතේ තියාගෙන පුතේ කතා කරනවා. ඒකට හේතුවත් මගේ දහම් පාසල. එහෙම නැත්නම් මම මේකට කැමතියි කියන්න මගේ පාසල කියලා. මොකද මට පෙර පාසලේ මම කරපු දෙයක් නැහැ. අපිට පෙර පාසලේ කිව්ව ලොකුවට දෙයක් දැන් මගේ ලැබුණේ නැහැ. හැබැයි මගේ සබකෝලත්වය, මගේ කතිකත්වය, මගේ ගායනය, මගේ හැමදේම, මගේ වෘත්තිය පවා හදලා දුන්නේ මගේ මේ දහම් පාසල. මම කලායතනයක් පිටවලා ඒක අපේ රජයට ලියාපදිංචි කරලා පළවෙනියට මම මගේ සේවය ලබා දුන්නේ මගේ දහම් පාසලට. මෙතන ඉන්න අය දන්නවා ඇති අපි ලස්සන භක්ති ගීත ප්‍රසංගයක් කරා. ඉතින් ඒක මං හිතුවා වාර්ෂිකව අපි කරගෙන යයි කියලා. නමුත් එක මේ ගැටලු ඇවිල්ලා අපිට ඒක කරගෙන යන්න බැරි වුණා. ඒ අතර ඒ අනු චූටි කනගාටුවක් තියෙනවා. ඇයි අපිට ඒක කරගන්න බැරි වුණේ කියන එක. නමුත් කියන්න ඕනේ අද ඔයාලා ඔය ශිෂ්‍ය නායක බැච් එක ගහගෙන ඉන්න ඔයාලා කියන වචනේම කතා කරමුකෝ. අද මට ශිෂ්‍ය නායක හම්බුණා. මම ප්‍රිෆෙක්ට්. හැබැයි ඔයාලට අද මේ විදිහට ලස්සන වේදිකාවක් තියෙනවා, ලස්සනට මේ විදිහට සරසලා තියෙනවා. අපිට මේ විදිහට ලස්සනට සරසපු උත්සව වලින් බැච් එක ගැහුවේ නැහැ. අම්මලාට එන්න කියනවා, ලොකු හාමුදුරුවෝ වැඩම කරනවා, ගුරුවරු ටික ඉඳ ගන්නවා, ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්ට ගහනවා යවනවා, ඩියුටි ටික බෙදලා දෙනවා, ඕන්න කරනවා. හැබැයි අපි අපේ වැඩේ හරියටම කරනවා. එතකොට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරිය සහ රජයේ ගුරුවරියක්. ඉතින් මං හිතනවා පුතේ මං අද මෙතන කතා කරනවා නම් කතා කරන්නේ මේ නිසායි. මේ ඔයගොල්ලෝ පිටිපස්සෙන් ඉඳගෙන ඉන්න ගුරුවරු නිසා. අද තරහ යනවා. ගහනකොට බනිනකොට තරහ යනවා. සමහර අම්මලා කියනවා දහම් පාසලේ ගවන්නන ගුරුවරුද කියලා. නෑ එහෙම එකක් නෑ. අපි මේ එතකොට ඉගෙන ගත්ත ඒගොල්ලන්ගෙන්. එතකොට අපි මොනවද මේ ඉගෙන ගන්න තියෙන්නේ? මගේ මේ ගොඩාක් දෙමාපියෝ අහනවා මේ ඉරිදට කලාකරේ හරින්නේ නැද්ද? හරිුනේ. පන්ති කරමුනේ. ගොඩක් අම්මලා මෙතන අම්මලා කීප දෙනෙක් ඉන්නවා. දැන් මට බනිනවත් දන්නේ නැහැ කියනවා කියලා. හැබැයි මං කවදාවත් කලායතනේ ඉරිදට අරින්නේ නැහැ. මට බේරෙන්න බැරි දැන මම කියනවා අපේ අපෝ බෑ. මැද පන්සලේ හාමුදුරුවෝ මට ගහන්නේ. අපේ ධම්මජෝතියේ හාමුදුරුවෝ මට ගහන්නේ කියනවා. මට සමාවෙන්නට මං ඒ බොරුව කියනකොට කවදාවත් මෙහෙම මට හාමුදුරුවෝ වචනකින් මං මුකුත් කියලා නැහැ. හැබැයි මට ඒ බොරුව කියලා දෙමාපියෝම නතර කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරමට ඉල්ලීම් කරනවා. ඇයි මේ? අපි ඒ කාලේ හරියට දහම් පාසල් ගිහිල්ලා හැමදේම කරගත්තා නම් ඇයි අපේ දැන් ඉන්න දරුවන්ට බැරි මේ දෙකෙන් විතර වැඩ ටික කරගන්න? අනික මම පාසල් ගියා කියලා මම විශ්වවිද්‍යාල ගියා කියලා මම උසස් තනතුරු දරුවා කියලා මම පුතේ නුවර හොඳ උසස් පාසල් වලට ගිහපු කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය පෙරෙන් කරේ
විශ්වවිද්‍යාල වරන් ලබා ගත්තේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ. අනිත් එක කියන්න ඕනේ සමහර අය කියනවා දහම් පාසල් සහතිකය වැදගත් නෑ, වැඩක් නෑ. ඕක නිකන් විභාගයක් විතරයි. හොඳට මතක තියාගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මාව ගෙන්නනවා මාවයි තම ළමයි 4 දෙනෙකු. හේතුව සමාන ලකුණු තියෙනවා. 4 දෙනාම අපි 4 දෙනාම මම දන්නේ නැහැ ඒගොල්ලෝ කවුද කියලා. අපි 4 දෙනාම ඉන්නුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. ඒගොල්ලෝ කියනවා ශ්‍රීපාලියටත් යන්නේ අපි කවුරුත් කැමති නැහැ. අන්තිමට හරියනම් ඕගොල්ලෝගේ සහතික බලමු කියලා සහතික ගත්තා. කියන්නේ සතුටුයි මේ ධම්මජෝතියෙන් ලැබුණු ශ්‍රේණි විභාගවලට ශිෂ්‍ය නායක තනතුර සහතික පත්‍රයට සහ දහම් පාසල් අවසන් විභාග සහතික පත්‍රයෙන් තමයි 4 දෙනාගේ මම විතරයි තේරුනේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට. මට එතන ලකුණු 75ක් හම්බුණා. එක එකවට 75ක් හම්බුණා. එතකොට මම අහන්න කැමති දහම් පාසල් සහතික පත්‍රය වැදගත් නෑ කියන නිසාද විශ්වවිද්‍යාල වරමන් ලබා ගන්න මට ඒක ප්‍රයෝජනවත් වුණේ. මමත් ඒ කාලේ අපේ අම්මා තාත්තත් ඒව ගණන් ගන්න නැතුව යවන්න නැතුව 11 අවසරනේ අවසානයේ කරන්න ඕනේ නැහැ කියලා අතෑරියා නම් මොනවා වෙයිද? ඔයාලට වගේම අවසානයේ කරනකොට විෂයන් 4ට අපිට පොත් 4 දුන්නා. අපි ඒවා ෂෝට් නෝට් ගැහුවා. අපි ඒවා තනියෙන් පාඩම් කරා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බනම් ලොකු හාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා ඇහුවා. විශේෂයෙන්ම පාලි අභිධර්ම. ඒක උගන්වන්න පුළුවන් ඇත්තටම අපේ හාමුදුරුවෝට. අපේ ගුරුවරුන්ට උගන්වන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙච්චර සම්පතක් තියෙනකොට ඇයි පුතේ ඕගොල්ලෝ නොම කියන්න හදන්නේ? එහෙම එපා. ආදරණීය දෙමව්පියන් පිළිතුරනවා මේ ආදරණීය දහම් පාසල. ඒ වගේම තමයි නමට විතරක් දහම් පාසල් තිබිලා වැඩක් නැහැ. හැමදැනම දහම් පාසල් තියෙනවා. ඕන තරම් තියෙනවා. හැබැයි ගොඩාක් අය දැන් බලනවා ගමේ පන්සලට වඩා නගරේ පන්සල උසස් කියලා තමන්ගේ දරුවා එක්ක ගිහින් ඒකට දානවා. හැබැයි ටික කාලයක් යනකොට කැපිලි කෙටිලි කියලා ඔන්න උස්සගෙන එනවා ආයෙ මේකටම. ඒක තමයි කියන්නේ. තමන්ගේ දේ අග යන්න, තමන්ට ලැබිලා තියෙන දේ අග යන්න. අනිත් එක තමයි අද දින මේ ශිෂ්‍ය නායක බැච් ලබාගත්ත දූ දරුවන්ට මම කියන්නේ කැමති පුතේ කියමනක් තියෙනවා. කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ කියන දේ සනාථ කරන්න එපා. කටුස්ස කියන කෙනාට රත්තරන් තිබිලා වැඩක් නැහැ නේ. නමුත් රත්තරන් තිබ්බට පස්සේ කටුස්ස මොකද කරන්නේ? හැමදැනම ඒක පැලඳගෙන අනවශ්‍ය විදිහට උජාරුවෙන් හැසිරෙනවා. හැබැයි එයාගේ ප්‍රයෝජනයක් නැහැ. එයාට ඒක දාපු අයට ප්‍රයෝජනයක්වත් නැති වෙනවා. ඉතින් ඔයගොල්ලන් ඔතන සුවිශේෂී. මෙච්චර විශාල අපේ කාලේට වඩා දැන් ළමයි ගොඩක් ඉන්නවා මේ දහම් පාසල. ඒකත් හරිම සතුටුදායක කාරණා. අපේ කාලේ මෙච්චර ළමයි හිටියේ නැහැ. ඉතින් මේ ඒ අනුව ඕගොල්ලෝ අද ඔය බැච් එක ගහගන්න පුතේ හරිම සතුටු දිනයක් විදිහට වගේම ඕගොල්ලෝ ගොඩක් සුවිශේෂී නිසා. අනිත් එක තමයි පොඩි දුකක් ආවා මේ අපේ නම් ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දුන්නේ 11 ශ්‍රේණියේ. 11 ශ්‍රේණියේ තමයි අපේ අනිවාර්යෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දුන්නේ. ඊට පස්සේ තමයි මේ අනිත් ශිෂ්‍ය නායක තනතුර දුන්නේ. නමුත් දැන් මම දැක්කා අපේ 9 10 ඕවට තමයි ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන ළමයින්ගේ නොපැමිණීම. ඉතින් ඔයාලගේ අක්කලා අයියලා ඉන්නවා නම් ගෙන්න ගන්න එක ඕගොල්ලන්ගේ යුතුයකම. ඕගොල්ලෝ අද තනතුරක් දරුවා ඔයගලන්ට ඔයගලගේ අක්කලාගේ අයියලාගේ හයිය ඕනෙමයි. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි කතාව අහගෙන හිටියට. ඉතින් ඕගලන්ට ලැබුණු වරමක් කියලා හිතාගෙන ඒ දේ ගොඩාක් සාර්ථක විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න තමන්ගේ අනාගතය සුබදායීව දකිමින් සුබදායී ලෙස කටයුතු කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා ආදරණීය අක්කෙක් විදිහට. ස්තුතියි.